ඉතින් කොහොමද ඉතින් මේ කලින් විඩිය මං කතා කරේ ගුවල්ල විශ්විද්‍යාලට එන කෙනෙක්ට අනිත් කැම්පස්වලට සාපේක්ෂ අපේ කැම්පස්සගේ තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. ඉතින් මේ ඒ වීඩිය කමෙන්ට් සෙක්ෂන් එක අපේ සීනිය බැජ්වල අයලක් කළ මෙන්ෂන් කරලා තිබ මට එතන සඳහන් කරන්න බැරිවෙච්ච ප්‍රශ්න කීපයක්ම ගැන. ඊට අමතරව අර හැමදා මහන ප්‍රශ්නය කැම්පස් කවද පටන් ගන්නේ මේ 24 ඒලල් කරපු කට්ටියට තාම රෙජිස්ට්‍රේෂන් ආවේ නැහැ. රෙජිස්ට්‍රේෂන් එන්න කවද්ද කැම්පස් පටන් ගන්න කවද්ද ඔන්න ඔය ප්‍රශ්න. එතකොට 25 කට්ටියට කවද්ද කැම්පස් එන්න පුළුවන් වෙන්නේ. ඔය වගේ ප්‍රශ්න සෑහෙන අහලා තිබ්බ. කියන්නේ 25 කට්ටිය කියන්නේ දැන් මේ ළඟදී කැම්පස් ඇප්ලයි කරපු කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට තමයි රෙජිස්ට්‍රේෂන් ආවෙන්නේ කට් ඔෆ් මාක් ආවෙන්නේ නැහැ. අන්න ඒගොල්ලන්ට කවද්ද පටන් ගන්නේ. ඔය ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා. අන්න ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් අර මේ මට කියන්න බැරි වෙච්ච ආවාස ගැන කියන්න කලින් මේ කැම්පස් පටන් ගන්න දවස ගැන ආයෙ පොඩ්ඩක් සඳහන් කරලා ඉන්න. මේ හේතුව මම ඒක කලින් වීඩියෝක් කරා. එනකොට ආයෙ මේ ප්‍රශ්නේ අහන හින්දා ඒක ගැන මේ ආය පොඩ්ඩක් විස්තර කරලා මේ කැම්පස් එක ඇතුළේ ඉඳන්ම මම කියන්න. අපේ කැම්පස් එකේ ෆැකල්ටි කඩලා ෆැකල්ටි වෙන් කරලා ළමයි වෙන වෙන ෆැකල්ටි වල ෆැකල්ටි බිල්ඩින් වෙන වෙන මෙහෙම නැහැ. වර්චුවලි ඒ කියන්නේ අර භෞතික පවතින්නේ නැහැ. ළමයි ෆැකල්ටි වල කැඩිලා ඉන්නවා. ඒ උනාට මේ කැම්පස් එක ඇතුළේ හැමෝම එකට ඉන්නේ. එක මේ එක කැම්පස් තනි යුනිට් එකක් ඇතුළේ ඔය ෆැකල්ටි හැම එකේම ළමයි ඉන්නේ එකට. ඉතින් මේ පැත්තෙන් මෙන්න මේ ඒ බ්ලොක් එකෙන් පටන් ගත්තාම කැම්පස් එක වටේ ගිහිල්ලා එහ පැති ලයිබ්‍රේ කවින් ලියට එල්ල ඒ ජී බ්ලොක් එකට එනකම් බ්ලොක් දිහට තියෙන්නේ ඒවල ඉඳල ජීවනකම් බ්ලොක්ස් කීපයක් තියෙන්නේ ඒවගේ ලෙක්චස් තියති දැන් හිතන්නකෝ ම කම්පිට සන්ස් කරන්න කම්පිට සන්ස් කරන මට තියෙන ලෙක්ච හෝල්ලගේම ගෙන්මට ලෙක්චක් තින ලෙක්ච හෝල්ලගේම ඊළඟ පෑද ඇතුළ මනෙජ්මට එකට හරි ලෙක්ච එකක් තියෙන්න්න පුළුවන් ඔය විදිහට තම මේ කැම්පස් එක තියෙන්නේ මං එක් කියන්න හේතුව එතකොට අපි ඩෙක්ෂම් තියෙද්දිත් මේ කැම්පස් එක ඉන්න බැජ් හතරෙම මේ ෆැකල්ටි ඔක්කොගේම මෙඩිකල් ෆැකල්ට යරුණ මනිත් ෆැකල්ටි ඔක්කොගේම හැමෝට මෙක්ෂම් තියෙන එකම ටයිම් ලයින් එක එකම කාලවකවන්න එතකොට මේ ඊළඟ බැජ්ජක පටන් ගද්දි ඔය ෆැකල්ටි ඔක්කොගේම ඊළඟ බැජ්ජෙක් ගන්නෙත් එකම කාලෙක එතකොට ම CST බැජ්ජක පටන්ගන්න මේ කාලෙ කියලා කිව්වොත් මනේජ්මන්ට් එකේ HRD බැජ්ජක පටන් ගන්නෙත් මේ කාලේ ඇග්‍රිය එක EAG බැජ්ජක පටන් ගන්නෙත් මේ කාලේ අන්න ඒ විදිහම වෙන්නේ ඉතින් මගේ දවස ගැන හරියටම දැන් කියන්න මුලින්ම කියන්න ඕනේ මම මේ කියන කිසිම දෙයක් කැම්පස් එකෙන් දෙන මේ ඇඩ්මින් එකෙන් දෙන ඔෆිෂියල් ඇනවුස්මන්ට් නෙමෙයි මේක මේ අපේ කැම්පස්සගේ අපිට කටින් කටන ආරංචි අපිට දීලා තියෙන ඇකඩමික් කැලන්ඩ් එකට සාපේක්ෂව මේ දින වකවන්නු ටික බැලුවහම එතකොට අපිට කියන්න පුළුවන් දේවලු එකතු කරලා මම කියන දේවල් ටිකක් ඉතින් මේ රෙජිස්ට්‍රේෂන් තමයි ආවේ නැහැ කියලා ගොඩක් අය කියලා තිබ්බා කැම්පස් රෙජිස්ට්‍රේෂන් එක ඒක සාමාන්‍යයෙන් ජුනි මාසේ එනවා එතකොට දැන් මේ ජුනි මාසේ මුල හරිය යන්නේ අග හරිය විදිහට අඩු ගන්න එන්න ඕනේ නැත්නම් ජූලි මුලවත් අඩුම එන්න ඕනේ මොකද හේතුව මේ අගෝස්තු මාසේ 8 වෙනිදා තියෙන්නේ අගෝස්තු මාසේ 8 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 23 වෙනකම් හොඳට දිනේ මතක තියාගන්න 8 වෙනිදා ඉඳලා 23 වෙනිදා වෙනකම් ඒ කාලේ සති දෙකක් මේ කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටි අරුණාම ඉතුරු ෆැකල්ටි ඔක්කොටම ස්ටඩි ලීව් එකක් හම්බ වෙනවා හේතුව මේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ එන්ඩ් එක්සෑම් එක තියන්නේ ඒ කියන්නේ දැන් මං ඉන්නේ 3rd year second semester එකේ මගේ 3rd year සම්පූර්ණ ඉවර කරලා 4th year යන්න කලින් තියෙන එක්සෑම් එක අන්න එක්සෑම් එක තියන්න අගෝස්තු මාසේ 8 ඉඳලා අගෝස්තු මාසේ 23 වෙනිදා වෙනකන් නිමාඩු කාලයක් හම්බ වෙනවා සති දෙකක සාමාන්‍යයෙන් මේ පහුගිය අවුරුදු දෙකක උනේ අන්නේ හම්බෙන ස්ටඩි ලීව් එකේදී ඊළඟට අලුතෙන් ඉන්න බැජ් එක යන්නේ සති දෙක ඇතුළත ඉන්න කට්ටිය අපි ස්ටඩි ලීව් එක ගෙදර යවලා ඒ අලුත් බැජ් එක කට්ටියව ගෙන්නනවා ඔය සති දෙකට විතරක් ඒතකොට දැන් ඉන්න කට්ටියක හොස්ටල් වලට පොඩ්ඩක් අස් කරන්න කියලා ඒගොල්ලන්ව ගෙවල් වලට යවලා අලුත් බැජ් එක ගෙනලා ඒගොල්ලන්ට ඉන්ටිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක තියලා එතකොට ටැලන්ට් ෂෝ එක තියලා ඔය වගේ දේවල් ටිකක් කරන්න දීලා ඊට පස්සේ අගෝස්තු මාසේ දැන් අපිට 23 ස්ටඩි ලීව් ඉවරලා 24 එක්සෑම් පටන් ගන්න ඕනේ 24 එක්සෑම් පටන් ගන්න කලින් ඒගොල්ලන්ව අලුත් බැජ් එක ආයෙ ගෙදර යවනවා ගෙදර යවලා අපිට එක්සෑම් තියෙනවා එක්සෑම් එක මට මතක විදිහට සැප්තැම්බර් මාසේ පුරාවටම යනවා සැප්තැම්බර් මාසේ අන්තිමට අපිට නිමාඩුවක් හම්බ වෙනවා year end vacation එක year end vacation එක මේ සති 4ක් විදිහට තමයි දැනට තියෙන්නේ ඒ වුණාට ඒක සමහර විට අඩු වෙන්න පුළුවන් අපිට එක්සෑම් එක එහෙම වෙලා පොඩ්ඩක් කල් ගියොත් ඔය වැකේෂන් එක අඩු කරනවා සාමාන්‍යයෙන් එතකොට මේ වැකේෂන් එක ඉවර වෙන්නේ ඔක්තෝබර් මාසේ 18 ඔක්තෝබර් මාසේ 18 මේ වැකේෂන් එක ඉවර වෙලා ඔක්තෝබර් මාසේ 19 තමයි ඊළඟ අවුරුද්ද පටන් ගන්න. ඒ කියන්නේ මට කිව්වොත් මගේ 4th එක පටන් ගන්න ඔක්තෝබර් මාසේ 19. මම මේ කියන්නේ මේ දැනට අපිට හම්බෙලා තියෙන ඇකඩමික් කැලෙන්ඩර් එකට අදාළව. මේක හදිස්සියෙම මොකක් හරි ප්‍රශ්නයක් කියලා වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේ රෙකෝඩ් කරන අද දවස ජූනි 12. ජූනි 12 දවසට ගත්තොත් එහෙම අපිට දැනට තියෙන ටයිම් ටේබල් එකට අනුව ඊළඟ ඔක්තෝබර් මාසේ 19 වෙනිදා මේ බැජ් එක ඊළඟ බැජ් එකට යනවා. ඒ කියන්නේ දැන් ඉන්න ෆස්ට් ඉයර් කට්ටිය සෙකන්ඩ් ඉයර් යනවා.
අලුතෙන් ෆස්ටිය බැජ්ජ කැම්පස එකට ගන්න ඉගන්න ම තඩිල පෝත්තියන ඔය විදිහට අලුත් බැජ්ජක් ගන්න ඔක්තෝබර් මාසේ 19 ඇකඩමික් පටන් ගන්න 19 ඊට කලින් අට අපිට ස්ටඩි ලියව තින සතික ගොලන් කැම්පසට ගෙන්නලා ඉන්ට්‍රේෂන් ප්‍රෝග්‍රම් කියලා ටැලන් ෂෝ කරලා ඒ ප්‍රසෙක් ගිල්ල ගොලන් ගෙදරවල අපි ෙක්ෂම් තියලා ඉරස ඔගොල්ල අපි හැමයි කැම්පස කරනවා ඔය දිහට තමයි ඉතින් එක තියෙන් ඉතින් මේ කැම්පස් පටන්ගන්න දවසගෙන දැන් හරියට තේරෙන්න තියලා මං හිතනවා මේ වීඩියෝ එක බලනවා කැම්පස් පටන්ගන්න දවසගෙන කවුරු හරි ආයෙත් අහනවන මම මෙතනින් දන්නම් මම ඒකන වෙන වීඩියෝක් කරලා තියෙනවානේ අන්න වීඩියෝ එක ෂෙයා කරලා එයාට යවන්න එතකොට මේ දැනගන්න පුළුවන් මේ කවද්ද පටන් ගන්න මෙන්න මෙහෙම තමයි ස්ටඩි ලීව් තියෙන මෙහෙම තමයි එක්සෑම් තියෙන මෙහෙම තමයි කැම්පස් පටන් ගන්නෙ කියලා මම ඒක විස්තර කරන් යනවා ඉතින් මට අර කලින් කියන්න බැරි වෙච්ච අවාසිය වල පළවෙනි අවාසිය තමයි කැම්පස් පටන් ගන්න වෙන පරක්කුව 2024 25 ලෙවල් ඒ කියන්නේ 2025 මුලනේ ඔයගොල්ලෝ ඒ ලෙවල් ලිව්වේ 24 ලියන්න බැරි වුණා. ඔයාලට කැම්පස් පටන් ගන්න මේ දැන් මේ එන ඔක්තෝබර් 19 වෙනි. ඒ කියන්නේ 2026 ඔක්තෝබර් 19. අවුරුදු එකමාරකට පොඩ්ඩක් වැඩි කාලයක් ඔයගොල්ලෝ ගෙදර. ඉතින් ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඕකට හේතුව කැම්පස් එකේ ඉඩකඩ මදිවීම. ඒ කියන්නේ දැන් මේ කැම්පස් එක තනි යුනිට් එකකට තියෙන්නේ. ෆැකල්ටි ඔක්කොම තනි යුනිට් එකක තියෙන්නේ. මේක මේ ඇඩ්මින් එකෙන් කියන පණිවිඩයක් නෙමෙයි. මේක මේ මට තේරෙන විදිහට මට හිතෙන විදිහට මම කියන්නේ. මේ ඉඩකට ප්‍රශ්නෙත් එක්ක දැන්ඉන්න බැජ් හතරට අමතරව ඕවලැප් කරලා අලුත් බැජ්ජයක් ඇතුළට ගන්න බෑ ඒගැන දැන් ෆස්ටිය ඉද්දි තව ෆස්ටිය බැජ්ජක් කරගෙන ඔය දෙකට සමගාමීව මේ ලෙක්චස් කරන්න යන්න ඉඩකඩ මදි කැන්ටින් තුනයි තියන්නේ කැන්ටින්වල කෑමකණ්ඩ ඉඩ මදි වෙන අනිවාරෙන් දැනටත් ඉඩමදි ලයිබ්‍රේකේ පාඩන් කරගන්න ඉඩ මදි වෙනවා ඒකත් දැනටත් කොහොමත් ඉඩමදි මේ බ්ලොග් සලතම අනිත්තයි පාඩන් කරන්නේ ඔය ඉඩකට ප්‍රශ්නය කෑම්බියම් ප්‍රශ්නය සෑහෙන් දෙනවා අනිත්තක බෝඩින් ප්‍රශ්න බෝඩින් හොස්ටල් ප්‍රශ්නය මොකද මේ බදුල්ල කියන මේ කඳුකර පලාතක් මේකේ බෝඩිං සීමිතයි බෝඩිං අනිවාරයෙන් දැන් ඉන්න බැච්චතරට තියෙනවා අලුතෙන් බෝඩිං හැදෙන්නේ කලාතුරකි එතකොට දැන් අලුතෙන් ළමයි 1200ක් විතර මේ ඇතුළට ගත්තොත් මේ ඉන්න ළමයි ඉද්දිම අනිවාරෙන් බෝඩිං හොස්ටල් ප්‍රශ්නයක් එනවා ඔය කැම්පස් එක ඇතුළේ ඉඩකඩ ප්‍රශ්නයක් එනවා කෑමබීම් ප්‍රශ්නයක් එනවා ඔය තුන හින්දා තමයි මං හිතන්නේ මේ අලුත් බැජ් එකක් පටන් ගන්න දැන් ඉන්න බැජ් එක සෙකන්ඩ් ඉයර් යනකම්ම ඉන්නේ ඒ කියන්නේ අපේ මේ මුළු කැම්පස් එකේ එක්සෑම් තිබිලා අර බැච් ටික ඔක්කොම ඊළඟ බැච් එකට උඩට දැම්මට පස්සේ තමයි අලුත් බැච් එක අරන් පල්ලෙහා බැච් එකට දාන්නේ. ওই විදිහට තමයි වෙන්නේ මට තේරෙන විදිහට ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් ওই ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. පරක් වෙලා පටන් ගන්න හේතුව ඕක තමයි. පරක් වෙලා පටන් ගන්න කියනකොට ප්‍රශ්නයක්. මම දැන් මේ ලයිබ්‍රරියට වෙලා වීඩියෝ එඩිට් කර කර හිටියේ. මේකට එකතු කරන්න ඕනේ මේ ඕනම කරන කොටසක් මට අමතක වෙලා මේක එඩිට් කරලා මට තේරුණේ. මේ ඒක කියන්න කියලා ගොඩක් අය කිව්වා. ඒක මටත් අවුලක්. මේ අපේ කැම්පස් එක මේ එක්සෑම්වල් රිසල්සෙන්ට සාමාන්‍යයෙන් මාස 10ක් විතර පරක් වෙනවා ඒකන්නේ දැන්වා ෆස්ටිය ෆස්මස්ට එක්සෑම් ලිව හම ඒක රිසල් සම්බෙන්ඩ වා සෙකන්ඩිය ෆස්මස්ට එක්සෑම් කිට්ටුවෙන්ඩම කාලයක් ගත වෙනවා ආසන් වශයෙන් අවුරුද්දක් සාමාන්‍ය මාස 10ක් වගේ කියලා හිතා ගන්න එහෙම පුළුවන් ඕක ප්‍රශ්න කැම්පස් එක ඉද්දී දැනෙන්න එක හේතුවක් මත එක් රිපිට මඩිකල් එකක් තිබොත් මඩිකල් තිබොත් අනිවාරෙන් දන්නවා ලියන්න ඕන කියලා රිපිට් එකක් තිබොත් රිපිට කියලා දැනගන්නේ ඊළඟ අවුරුදු එක්සෑම් එකේ ඔන්න මෙන්න තියලා. එතකොට රිපිට් එක ලියන්න පොඩි අමාරුවක් තියෙනවා. කලින් බලාගෙන යන්න නැති හින්දා. අවුට් වුණාම තියෙන ලොකුම ප්‍රශ්නේ කන්වොකේෂන් එක කල් යනවා. ඒ කියන්නේ කැම්පස් එකේ ඩිග්‍රී ඉවර වෙලා ඉන්ටර්න් ගිහිල්ලා ජොබ් එක කර කර ඉඳි තමයි කන්වොකේෂන් එක තියෙන්නේ. ඒක සෑහෙන කාලයක් ගිහිල්ලා. ඒ කියන්නේ මට සුපර් සීනියර් බැච් එක. ඒ කියන්නේ දැන් මම 3rd year අන්තිමේ ඉන්නේ මම 4th year යන්න බලාගෙන ඉන්නේ. මට උඩ බැච් එකක් ඉන්නවා ඉන්ටර්න් ගිහිල්ලා ඉන්ටර්න් කරන කට්ටිය. ඊටත් උඩ බැච් එක ඒගොල්ලන්ට කන්වොකේෂන් එක තියෙන්නේ මේ ජූනි මාසේ 22 හරි 23 හරි මට මතක විදියට. ඒ කියන්නේ සෑහෙන කාලයක් ගිහින් අනිත් කැම්පස් වලට මාස 10ක් විතර බරක් වෙනවා කියලා තමයි අපේ අයියලා කිව්වේ. ඉතින් ඒක ටිකක් බරපතල ප්‍රශ්නයක්. මේ ඒකත් ඉතින් මේ වීඩියෝ එක ඇඩ් කරන්න ඕනකම තිබ්බා. මේ මම දැන් මේ ලයිබ්‍රරියේ ඉන්නේ. ලයිබ්‍රරිය පහළ මේ රිසර්ච් ඒරියා එකක් තියෙන අපිට. මේ සාමාන්‍ය මේකේ වැඩ කරන්න ලයිබ්‍රරි එකෙන් අවසර දීලා තියෙන්නේ 3rd year 4th year රිසර්ච් කරන අයට. දැන් පොඩ්ඩක් ඔය හැමෝම වගේ නම මේක පාවිච්චි කරනවා. මේ ලයිබ්‍රරි ඉතුරු කොටස රෑ 8 වෙනකන් ඇරලා තියෙනවා සම්පූර්ණ ලයිබ්‍රරියම රෑ 8න් පස්සේ ඉතුරු ඔක්කොම වහලා 8න් පස්සේ එළි වෙනකන් උනත් මෙතන වැඩ කරන්න පුළුවන් මෙතන පැය 24ම ඕපන් ඒරියාවක් විදිහට තමයි තියෙන්නේ හරි අපි වීඩියෝ එක ඉතින් මම කලින් වීඩියෝ එකදී කිව්වා අවුරුදු 4ක ඩිග්‍රී එකකට ඔයගොල්ලෝ සෙකන්ඩ් අප් එකක් හෝ ෆස්ට් ක්ලාස් එකක් දාලා කියන්නේ සෙකන්ඩ් අප් එකෙන් උඩ ක්ලාස් එකක් දැම්මොත් මේ MSc ලෙවල් එක අතහැරලා කෙලින්ම PhD ලෙවල් එකට යන්න පුළුවන් කියලා එතනදී මට කියන්න බැරි වෙච්ච එක දෙයක් තියෙනවා එතනදී ඔවුල අවුදු 4 ඩිග්‍රිය 4th year එකේදී රිසර්ච් එකක් කරනවානේ. අන්නේ රිසර්ච් එක පබ්ලිෂ් කරලා තියෙන්නත් ඕනේ. ෆස්ට් ක්ලාස් හෝ සෙකන්ඩ් අප් තියෙන්නත් ඕනේ. ඒක ක්ලාස් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ කරන රිසර්ච් එක පබ්ලිෂ් කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ MSc level එක අතහැරලා PhD level එකට යන්න. ඕකත් මට කියන්න බැරි වෙච්ච එක දෙයක්. ඉතින් මම කිව්වා
ඒත් ලොකොට බරපතල නොකිව දේ තම අර ලිඳ ඉන්න ගෙම්බයි කතාව මන්ද මේ ඉන්න අප ඇඩමින්න එක ඉස්සරහ ඉතින් මේ අපේ කැම්පසටවත්න්න අර ලිඳ ඉන්න ගෙම්බට වෙච්ච දෙකලමං කිව්ව හේතුව මේ ඉන්ඩස්ට්‍රේක් ගැන හරි අවබෝධයක් නෑ මොකද කොල්ලම්බ ජපුර මොරටුව එතකොට ප්‍රයිවට් කැම්පස් ලිට් ගෙන්ස්බීම එක වගේ කට්ටිය මේ කොළඹ කිට්ටු ඉන්න ඒක ලොක්කොටම ඉන්ඩස්ට්‍රේක්ස් පෝස් එක තියෙනවා ඒගොල්ල ෆිල් විසිට්යන වැඩි කැරිය පෙස් තියෙන වැඩි එතකොට ඒගොල්ලන්ට අර කම්පනිත් එක්ක තියෙන සම්බන්ධාව වැඩි ඉතිං අපේ කැම්පස්සේ කෙනෙක්ට ඒක අඩුවෙන ඒක අඩුනහම මේ මංකයන කැම්පස්සගේ ඉගෙන ගන්න ළමයිගේ වැරද්දක් නෙමේ උගන්නයි වැරදකුත් නෙමේ ගොවෙල්ලස්සේ ඩිසිපලින් හොඳයි ඒවනට ප්‍රශ්න තියෙන්නේ ඉන්ඩස්ටේක්ස් පෝසයක් අඩුන හම අනිවාරෙන් ඉන්ඩස්ට්‍රිකට පස්සේ ඒක ලොකොට බලපාන ඉන්ඩස්ට්‍රී යන්ඩ අමාරුයි ගරවස් බලපානට කර යන්ඩ අමාරුයි ජොබ් හොයා ගණ්ඩ අමාරුයි එතකොට කටක් හැදන්න ඔන්න වගේ ප්‍රශ්න කීපයක් තියෙන ඕක ටිකක් බරපතල ප්‍රශ්නය ඒක මොහරි විසඳුමක් හදාගන මේ කැම්පස්සේ ඉද ඉන්න වෙන දැම මට පිටිවසෙන් වෙන ඇඩමින් බිල්ලින්න එක හර ඇතින් පෙන සෙනෙට් බිල්ලින්න එක ඉදි මේ කැම්පසේ තන යුනිට්ක් ඉදිර තින්න ඔයදකතම කැම්පස එකටම මේ අර ඇඩමින් බිල්ඩිස් කියලා තියෙන්නේ මේ පිටිපස්සෙන් හොම මේ පැත්තෙන් ඒ බ්ලොක්ක පටන් ගත්තහම ඉටවස මේ කැම්පස් එක වටේට හොම රවම ගහලා මේ මැත්තෙන් මේ මට මේ පේන සෙනෙට් බිල්ලින් එක පිටි පස්සෙන් ඇති ජී බ්ලොක් එක තියෙන ඔය පත්තෙන්තම කැම්පස් එක මේ විල්ඩිංටි කරවෙන්න ඒ වීඩිය කොවලට බලන්ට බැරි වෙලා තියෙනවා කියන්නේ කැම්පස් එක වටේ ම රවමක් ගේල මේ පිල්ඩිංටික පෙන්න්න මේ සෙනෙට් බිල්ඩින් නමන ඔක්කොමටික බ්ලොක්ස්ටිකත් ඔක්කොම පෙන්න්නගෙන ඒවිඩියත් මෙන්න මේ උඩින් ගොහෙන් හරි දාන්න ඒකත් ඔගලට බලන්න පුළුව ගෙටකුලින් පල්හට බැ දුටි කරයන්න ඉතින් ඔන්න ඔයටක් කව කරන මට මේ විඩි ඕනකම තිබ එහෙනම් ඔගලගේ ප්‍රශ්නට උත්තරරගෙන එහමත් නැතන් කැම්පසගේ ලස්සන ඉවෙන්ටක් කරගෙන ඊළඟ විඩිය අයත්තින්න එතකම් පිස්